හොඳයි සෑම දෙනාම සාදුකාරයක් කියන්න. ධර්මාසනය තුළ වැඩ සිටින ඒ ගම්පහ නැදුම්ගම විහාරස්ථානයේ නිර්මාතෘවර අපේ විචිත්‍ර ධර්ම කතික එවැගේම පළාතේ ප්‍රදේශයේ ඊටම වැදගත් ශාසනික මෙහෙවරක් කරන අපේ ඒ සගම අනෝමදස්සී පණ්ඩිතාරන් වහන්සේ වාසනාවන්ත කාර්මික පින්වත්නි අපේ නවුතුළුව සිරි සිද්ධාර්ථාරාම පුරාණ මහා විහාරස්ථානයේ සතර පේරුවේ සියලුම දායක දායිකාවරු විසින් එවැගේම අපේ ඒ සිල් සමාදන් වෙන්න උවැසියන් සියලුම දෙනා සම්බන්ධ වෙලා ඉතින් බලාපොරොත්තු වන්නේ වැදගත් වටිනා ධර්ම දේශනාවක් අපි අද මේ වප්පුර පුන් පොහෝ දවසේ සිද්ධ කිරීමට. ඉතින් අපේ ඒ සගම අනෝමදස්සී පණ්ඩිතාරන් වහන්සේ විශේෂයෙන්ම අපි හඳුනාගත්තේ ඒ සීල ස්වර්ණ හොරණ ඒ සීල ස්වර්ණ සේනාසනයේදී උන්වහන්සේ ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඉතින් මගේ උපන්දිනය වෙනුවෙන් ඉතින් ඒ සංවිධාන කටයුතු සිද්ධ කළේ අපේ මාලනී සිරිවර්ධන පාසිකා මහතාව ඇතුළු ඒ පින්වත් සෑම දෙනාම. ඉතින් අද දවසේ ඉතින් එතුමියටත් ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒ වගේම උවමනාවක් තිබුණා. අපේ පණ්ඩිතාරන් වහන්සේව මේ විහාරස්ථානට වැඩම කරවා ගන්න. ඉතින් මේ වස් කාලේ අදින් පසුව අවසාන දවස ඉතින් අපේ හාමුදුරන් වහන්සේ මම හිතන්නේ ලොකු ශාසනික ජාතික මෙහෙවරක නිරත වෙන පණ්ඩිතාරන් වහන්සේ නමක්. ඉතින් පොය දවසක උන්වහන්සේව අප විහාරස්ථානට වැඩම කරවා ගන්න ලැබීම අපිට ඊටාම වාසනාවක් හැටියට අපි සලකනවා. ඉතින් අපි උන්වහන්සේව විචිත්‍ර ධර්ම කතික අපේ සගම අනෝමදස්සී පණ්ඩිතාරන් වහන්සේව අපේ නවුතුළුව සිරි සිද්ධාර්ථාරාම සද්ද විහාරික සියලු මහා සංඝරත්නය වෙනුවෙන් සතර පාර්ශ්වයේ සියලුම දායක දායිකාවරු වෙනුවෙන් ඒ වගේම විශේෂයෙන්ම සිල් සමාදන් වෙලා සිටින මේ පින්වත් ලොක්කුඩා සෑම දෙනා වෙනුවෙන් අපි ඊටාම ආදරයෙන් ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. උන්වහන්සේව පිළිගැනීමක් හැටියට සෑම දෙනාම සාදුකාරයක් කියන්න. දැන් අද දවසේ බලාපොරොත්තු වන්නේ ඉතින් උන්වහන්සේ අද මේ වප්පුර පසළොස්වක පොහෝ දවසේ අප විහාරස්ථානයේට වැඩම කරවීම පිළිබඳව අපි උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අද විශාල පිරිසක් අද මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් උන්වහන්සේගේ ඒ සම්බන්ධ වෙන සියලු පින්වතුන්වත් අපි මේලාවේ සිහිපත් කරමින් අපේ සියලුම සතර පාර්ශ්වයේ සියලුම දායක දායිකාවරු වෙනුවෙන් ඒ වගේම අපේ උවැසියන් වෙනුවෙන් නැවත වතාවක් උන්වහන්සේව බොහොම ආදරෙන් සෙනෙහසෙන් පිළි අරගෙන ඉතින් උන්වහන්සේට මේ ධර්ම දේශනාව මෙතෙන් සිට සිද්ධ කර දෙන හැටියට අපි තාම ආදරෙන් සෙනෙහසින් ආරාධනා කර සිටිනවා. සෑම දෙනාම සාදුකාරයක් කියන්න. හොඳයි සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නවුතුළුව සිද්ධාර්ථාරාම පුරාණ විහාරස්ථානයේ අති ගෞරවාර්හ
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙන අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මේ විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත ඉන්දුරුවේ මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉතාම ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැමෝටම දේශනාව ආරම්භෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඉතාම වැදගත් පොහොය දවසක වප්පුන් පොහොය දවසේ ඔයත් ඔක්කොම එකතු වෙලා සිල් සමාදන් වෙලා ඒ අතරතුරේ දැන් බලාපොරොත්තු වෙන්නේ ලෝතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදිච්ච දහම් පදයකට ටික වෙලාවක් අවධානය යොමු කරන්නට. ඉතින් අපිට මේ දේශනාවට අපිව සම්බන්ධ කරගන්නේ අපිට ආරාධනා කළේ අපේ මාලනී සිරිවර්ධන අම්මා. ඊට කලිනුත් එතුමිය මේ වගේ දේශනාවක් සිද්ධ කරගෙන තියෙනවා. සිද්ධ කළා අපේ බක්කුල සෑයේදී අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන්ගේ උපන්දිනයක් සමරමින්ම මේ වගේ පින්කමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ අතරතුරේ එතුමියට මාව සම්බන්ධ කරපු අම්මත් අද බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි අපේ සන්ධ්‍යා අම්මා. එයා ඉන්නේ කළුතරේ ඉඳලා ඇවිල්ලා. එතුමියත් මේ දේශනාවට සම්බන්ධ වෙන්න ඇවිල්ලා තියෙනවා. මාව මාලනී මාතාවට සම්බන්ධ කරන්න ඉතින් අපේ සන්ධ්‍යා අම්මා. ඒ ඇතුළු ඔය හැම දිනාටම මේ සිල් සමාදන් වෙලා ඉන්න දායක දායිකාවන් උපාසක උපාසිකා පිරිස ඇතුළු හැම දිනාම විසින් තමයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ නිසා ඒ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ පින්කම හේතු වෙත්වා. ඒ වගේම තමයි PLB ටියුඩර් මහතා අසිත ඉමල්ස පුතා සන්ධ්‍යා මහත්මිය අකිලා දියණිය ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරමින් මේ පින්වත් පිරිසත් දේශනාවට දායකත්වයෙන් එකතු වෙනවා. මේ හැමෝගෙම සත් අරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු සිහිපත් කරලා මම දේශනාව අවසානයේදී පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සූදානම් වෙන්නේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට. පින්වත්නි, අද දවසේ මේ දේශනාව තුළින් ඔයත්තන්ට කියලා දෙන්න කියලා කල්පනා කළා. තථාගත භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ දේශනා කරන්නට යෙදිච්ච විශේෂ සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන දහම් කාරණයක්. ඒක තමයි මහා කම්ම විභංග සූත්‍රය. මොකද්ද? මහා කම්ම විභංග සූත්‍රය ඇසුරෙන් තමයි දේශනාව කරන්නේ. පින්වත්නි, මහා කම්ම විභංග සූත්‍රය කියන්නේ විශාල සූත්‍රයක්. පැය ගාණක් බණ කියන්න තියෙන සූත්‍රයක්. හැබැයි ඒ සූත්‍රයේ මතු කරන විශේෂ කාරණයක්, බුදුරජාණන් වහන්සේ මතු කරන දෙයක් මං හිතනවා මේ කාලේ අද ඉඳලා මේක දැනගත්තට පස්සේ ඊටාම වටී කියලා හැමදෙනාටම. ඒක තමයි අපි ගොඩක් අයත් එක්ක කතා කරනකොට ගොඩක් අය අපිත් එක්ක සාකච්ඡා කරද්දී කියන එකක් තමයි මම දැන් මගේ ජීවිතේ ගොඩාක් පින්කම් කරගෙන තියෙනවා. මට දැන් පින් ඕනතරම් තියෙනවා. මම අටපිරිකර පූජා කරලා තියෙනවා. ඒ වගේම තමයි දඹදිව ගිහිල්ලා තියෙනවා. තොලස්මස්ථාන වන්දනා කරලා තියෙනවා. සිල් අරගෙන තියෙනවා. ඊට පස්සේ තව සාංගික දාන දීලා තියෙනවා. ගොඩක් පින්කම් කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම දැන් මං කරගෙන තියෙන්නේ. ඒ නිසා මම දැන් මැරෙන්න බය නැහැ කියන අය ඉන්නවා. ඉන්නවද නැද්ද? ඉන්නවා. අපිටත් කියනවා එහෙම. තව එකයි කරන්න තියෙන්නේ හාමුදුරනේ, මේ ඔක්කොම පින්කම් කරලා තියෙනවා. සාංගික දානයක් දුන්නොත් ඇති. මම බය නැහැ ඊට පස්සේ.
සමහර අය කියනවා මම දැන් අටපිරිකර පූජා කරලා තියෙන්නේ තව එකක් කරන්න තියෙනවා මට මම බය නෑ එතකොට දඹදිව ගියා නම් මට ඇති. එතනින් මම බය නැති කරගෙන ඉන්නේ මැරෙන්න මට පරලෝව ගැන බය නෑ කියලා කියනවා. පින්වත්නි එහෙම කියද්දි ඒක අහගෙන ඉන්නකොට මට බය හිතෙනවා මෙහෙම කොහොමද කියන්නේ කියලා. මට බය හිතෙනවා. එහෙම අපිට කිසිසේත්ම පින්වත්නි තහවුරු කරලා කියන්න බෑ කිසිසේත්ම කියන්න බෑ පරලොව ගැන බය නැහැ කියලා සෝවාන් ඵලයේ පිහිටපු නැති එයින් මිපිට ඉන්න අපි කාටවත් පරලොව ගැන කොච්චර පිංකම් කළත් බය නැහැ කියලා කියන්න බෑ. ඒකට හේතුවක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මහා කම්ම විභංග සූත්‍රයේදී පින්වත්නි පුද්ගලයෝ 4 දෙනෙක් ගැන දේශනා කරනවා. හොඳට මතක තියාගන්න මේ 4 දෙනා. ඊටාම වටිනවා. ඔය මම බය නැහැ, දැන් මැරෙන්න බය නැහැ, මං පින්කම් කරගෙන ඉන්නේ කියලා මාන්නය ඒ වගේම තමයි දැඩිව ඒ පින සම්බන්ධව පින ළඟ නතර වෙලා ඉන්න කට්ටිය මේක අහනවා. මොකද්ද? එක පුද්ගලයෙක් තමයි මහා කම්ම විභංග සූත්‍රයේ කියනවා සමහර පුද්ගලයෝ ඉන්නවා කියලා එයාලා දස කුසලයේම සිද්ධ කරනවා. දස කුසල් කරනවා. ප්‍රාණඝාත කරන්නේ නැහැ, මෛත්‍රී වඩනවා, හොරකම් කරන්නේ නැහැ. ඒ කට්ටිය තමන්ගේ ජීවිතේ මුදිතාව දියුණු කරනවා. බොහොම පින්කම් සිද්ධ කරන්න ලැබී යහපත් ජීවිත ගත කරන්නේ. දස කුසල්ම සිද්ධ කර කර තමයි ජීවිතේ ගෙවන්නේ. ඒක නා මිය පරලෝ ගිහිල්ලා අපි අහලා තියෙන්නේ කොහි ඉපදෙනවා කියලාද? දිව්‍ය ලෝකේ නැත්නම් සුගතියේ ඉපදෙනවා. ඒක හරි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා දස කුසල් කරලා සුගතියේ ඉපදෙන කෙනෙක් උන්වහන්සේගේ චුතූපපාත ඥාණයට දකින්න ලැබෙනවා පේනවා කියලා. දැන් පළවෙනි කෙනා කවුද? දස කුසල් සිද්ධ කරලා සුගතියේ ඉපදෙන කෙනා. ඒක අපි දන්නේ එකක්ද නැද්ද පොඩි කාලේ ඉඳලා? දන්නවා. අපි කියනවානේ පොඩි කාලේ ඉඳලාම නේ පින් කරොත් එහෙම කොහෙද දිවි ලෝක යනවා කියලා. ඒක තමයි ඊ කියන්නේ. දෙවනි කෙනා බුදුහාමුදුරුවෝ පෙන්නනවා එයාත් අපි දන්න කෙනෙක්. ඒ දන්න කෙනා තමයි දස අකුසල් සිද්ධ කර කර ඉඳලා කොහේ යන කෙනාද? දුගතියට යන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රාණඝාතය කරනවා, හොරකම් කරනවා, කාම මිත්‍යාචාරය, මුසාවාදේ, දැඩි ලෝභය, දැඩි දේශය, මිත්‍යා දෘෂ්ටි බහුලයි. ඔක්කොම තියාගෙන ඉඳලා එයා කොහෙටද යන්නේ? එයා දුගතියට යනවා. ඒකත් අපි දන්නවද නැද්ද? දන්නවා. අපි මොකද්ද කියන්නේ පොඩි කාලේ ඉඳලා? පව් කරොත් එහෙම අපාය යනවා කියලා අපි දන්නවනේ පින්වත්නි. දන්නවා. ඔය දෙන්න ගැන අපි දන්නවා වුණාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි දන්නේ නැති දෙන්නෙක් ගැන. අපි දන්නේ නැති දෙන්නෙක් ගැන. ඔය දෙන්න අපි දන්නවා. අපි දන්නේ නැති දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි උන්වහන්සේ පෙන්නනවා තව කෙනෙක් ඉන්නවා. කවුද? දස කුසල් කර කර ඉඳලත් හරි හොඳට පින්කම් කරනවා. දස කුසල් කර කර ඉඳලත් දුගතියට යන කෙනෙක් ඉන්නවා. හරි? දස කුසල් තමයි කරන්නේ. ඒකට හේතුව මම කියලා දෙන්නම් ඔය ඇත්තන්ට. පින් කරන්නේ. හැබැයි එයා අපාය යනවා. ඒ තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනා තමයි දස අකුසලයේම සිද්ධ කර කර ඉන්නවා. දැඩි තරහ, දැඩි දේශය, දැඩි ලෝභය, මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ඒ වගේම තමයි ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා. එව්වත් කර කර ඉඳලා එයා කොහෙද ඉපදෙන්නේ? එයා ඉපදෙනවා පින්වත්නි කොහෙද? සුගතියේ ඉපදෙනවා. එතෙන් කියන්නේ සමහර කෙනෙක් පින් කරලා කොහෙද යන්නේ? දිව්‍ය ලෝකේ. සමහර කෙනෙක් පව් කරලා අපාය යනවා. සමහර කෙනෙක් ඉන්නවා යා පින් කරලා දුගතියට යනවා. සමහර කෙනෙක් ඉන්නවා පව් කරලත් සුගතිය යනවා. ඒ කියන්නේ අපි පින් කළොත් ඒකාන්තයෙන්ම අපාය යනවා කියලා හිතාගෙන හිටපුවා වැරදි.
අපේ හිතාන හිටියොත් පින් කරොත් එහෙම අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා හිතාගෙන හිටපුවා වැරදි. පව් කරොත් අපාය යනවා කියලා හිතාගෙන හිටපුවා වැරදි. ඒකට ඒකාන්ත භාවයක් නියත භාවයක් නැහැ. හේතු සහිතව වෙනස් වෙන්න පුළුවන්. මම ඒකට හරිය ලස්සන කතාවක් කියන්නම්. කතාවෙන් පැහැදිලි කරන්න පුළුවන් ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා. පින්වත්නි, අතීතයේ බුද්ධ ශාසනයක ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනිවුණාට පස්සේ ඒ හිටපු රටේ අය එකතු වෙලා හදනවා ඒ බුදුහාමුදුරන් වහන්සේ වෙනුවෙන් හදනවා සෑයක්. ඒ ධාතු නිදන් කරලා. දැන් අපේ බුදුහාමුදුරුවෝ පිරිනුණාට පස්සේ මහා සෑයවල බැඳුනානේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කරලා. ඒ වගේ මහා සෑයක් හදනවා මේ මිනිස්සු එකතු වෙලා. මේ සෑය හැදුවට පස්සේ මේ සෑය වඳින්න විවිධ අය එනවා. දැන් අපේ මේ රුවන්වැලි මහා සෑය ගත්තොත් එහෙම පින්වතුනි හැමෝම යනවනේ ඔක වඳින්න. නේද? විවිධ අය යනවා, හාමුදුරුවරු යනවා, භික්ෂුණීන් වහන්සේලා යනවා. ඊට පස්සේ ශ්‍රාවක ශ්‍රාවිකා දෙකොල්ලම යනවා, උපාසක උපාසිකා ළමයි යනවා, පොඩි අය යනවා, ගොඩක් අය යනවා. මේ සෑය වඳින්න එනවා පින්වත්නි මෙහෙණින් වහන්සේ නමක්. හැබැයි ඒ මෙහෙණින් වහන්සේ නිකම්ම මෙහෙණින් වහන්සේ කෙනෙක් නෙවෙයි, මහරහත් තෙරණියක්, මහරහත් භික්ෂුණියක්. එතකොට අපි හිතනවා මේ සෑයවල් වඳින්නේ අපි විතරයි කියලා. එහෙනම් මහරහත් තෙරණියරුත් රාතන් වහන්සේලාත් සෑය වැඳලා තියෙනවද නැද්ද? වැඳලා තියෙනවා. අපිට හිතෙනවා නේ අපි විතරයි ඒව කරන්නව ඇත්තේ නෑ. රහතන් වහන්සේලාත් වන්දනා කරගන්නවා සෑයක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවුණාට පස්සේ සකස් කරන දාගැබක් සෑයක් වන්දනා කරලා තියෙනවා. මේ මහරහත් තෙරණිය ඇවිල්ලා සෑය වටේ පින්වතුනි හරි ලස්සනට පැදකුණු කරනවා. එහෙමයි සෑයකට වන්දනා කරන්නේ. කොහමද? අපි ගිහිල්ලා කලබලේ ගිහිල්ලා එහෙම් මෙහෙම් මල් පූජා කරන්නේ නැහැ. අපි අරගෙන යන්නේ මල් වට්ටියක් නම් නැත්නම් මල් පොකුරක් නම් ඕක අතේ තියාගෙන සෑය වටේ හරි ලස්සනට පැදකුණු කරන්න නිකන් නෙවෙයි. කොහොමද? බුදු ගුණ කියන ගමන්. ඔයත් කරනවද එහෙම? එහෙම තමයි කරන්න ඕනේ. දැන් මේ පන්සලෙත් දාගැබක් තියෙනවනේ, චෛත්‍යයක් තියෙනවනේ. කලබලේ ගෙදර ඉඳන් දඩබඩ ගහලා ආවා, මොන හරි ටිකක් මල් ටිකක් වගේ මොන හරි මල්ලකට දාගෙන ඇවිල්ලා ඕකත් අරගෙන නේ ඇවිල්ලා ඉක්මනට තියලා එහෙම යන්න එපා. අඩුම වශයෙන් කීවතාවක්ද? 3 වතාවක්වත් සෑය වටේ හරි ලස්සනට පැදගුණු කරන්න දකුණු පැත්තට නිකම්ම නෙවෙයි. කොහොමද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ගාථාව කිය හෙමීට දුවන්න ඕනේ නැහැ. කලන්ත හැදිලා වැටේ. ඊට පස්සේ හෙමින් සීරුවේ යන්න ඕනේ. එක රටාවකට ගිහිල්ලා වන්දනා කරන්න ඕනේ. මගේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා හරි ගෞරවයෙන් ඒක කරන්න ඕනේ. රුවන්වැලි මහා සෑයට ගියත් එහෙමයි. පන්සලේ දාගෙබෙත් එහෙමයි. මේ රහත් භික්ෂුණිය ඇවිල්ලා හරි ලස්සනට මේ සෑය වටේ පින්වත්නි নমස්කාර කරමින් වන්දනා කරමින් ගාථා කියමින් වන්දනා කරලා නැවත හැරිලා යනකොට එක පාරටම වෙන්නේ මොකද්ද? මේ භික්ෂුණියට කිවිසුමක් ගිහිල්ලා කැස්සක් ඇවිල්ලා හොටු දියර ටිකක් වැටෙනවා. කොහෙටද? සෑය මළුවට. හිතලා කරපු එකක්ද? නෑ. කවුරුත් පින්වතුනි කහින වෙලාවට හොටු දියර ටිකක් වැටෙන එක හිතලා කරන එකක් නෙවෙයි. ඒක ස්වභාවික දෙයක්. ඒ වගේම තමයි කැස්සක් යන වෙලාවට මේ කෙල ටිකක් විසි වෙන එක හිතලා කරන එකක් නෙවෙයි. ඒක මොකද්ද? ස්වභාවිකව වෙන එකක්. ස්වභාවිකව වෙන එකක්. ඉතින් ඒ නිසා මේ රහත් භික්ෂුණියට වෙන දේ තමයි කිවිසුමක් ගියා හොටු දියර ටිකක් වැටෙනවා. කොහෙටද?
මේ මළුවට වැටෙනවා හිතලා කරේ නැහැ. පින්වත්නි, ඕක බලාගෙන ඉන්නවා තවත් භික්ෂුණියක්. එයා ඒක දකිනවා. එයා මොකද කර හිටියේ? මේ මළුව අමදිමින් හිටියේ. සෑයේ මළුව අමදිනවා. එක්කෙනෙක් රහත් භික්ෂුණිය වන්දනා කරනවා. රහත් නොවිච්ච පොහුදුන් භික්ෂුණියක් ඉන්නවා. ඒ භික්ෂුණිය මොකද කරන්නේ? මළුව අමදිමින් ඉන්නවා. අතු ගාන ගමන් ඉන්නේ. එයා ඉක්මනින්ට දකිනවා අර භික්ෂුණියට කිවිසුමක් ගිහිල්ලා ෆොටෝ ටිකක් වැටුණා කියන එක දකිනවා. පින්වත්නි, ඔබ අතුකගා ඉන්න පන්සලේ මළුවට කවුරු හරි කෙල ටිකක් දැම්මොත් මොකද හිතෙන්නේ? තරහ යනවද නැද්ද? තරහ යනවනේ. ඔබ පින්වත්නි ගෙනල්ලා ගිලම්පස පූජා කළාට පස්සේ ඒ ගිලම්පස ටික පූජා කරපු වෙලාවෙම කවුරු හරි අරන් දැම්මොත් එහෙම ඒත් තරහ යනවා. ඒ වගේම තමයි සමහර කට්ටිය රණ්ඩු වෙනවා, බැන ගන්නවා. මම දැන් මේ පූජා කළා විතරයි, ඔයා මොකටද ඕක අරගෙන යන්නේ කියලා රණ්ඩු කරනවා, තරහ ගන්නවා, බැන ගන්නවා. නේ සිල් ගණ්ඩාවට පස්සෙත් මොකද්ද? ගිය පාර හිටපු තැන අද ඉන්න හම්බුනේ නැත්තම් නේ අද කවුරු හරි මගේ තැන අල්ලගෙන හේතුවක් දාගන්නත් නැහැ කියලා තරහ යනවද නැද්ද? තරහ යනවා. මේකේ ඉන්න ගමන් කාට හරි පින්වතුනි කැස්සක් ඇවිල්ලා මේ අපහසුතාවයක් ඇති වුණත් ඒත් තරහ යනවා. බනහන ගම, සිල් අරගෙන ඉන්න ගම තරහ යනවා. ඒ වගේම තමයි සමහර අය ගිලම්පස පූජා කරලා ඔහේ තියලා යන්න යනවා. ඒව අස් කරන්නේ නේ. මෙහෙත් එහෙමද නෑනේ නේද? ගිලම්පස පූජා කරලා බෝධි පූජාවට ඇවිල්ලා වන්දනා කරලා පූජා කරපු ගිලම්පස ටික අමතක කරලා යන්න යනවා. ඒවට මොකද්ද වෙන්නේ? කූඹි වැටිලා කූඹියෝ පා වෙනවා ටිකක් වෙලා යනකොට. උන් සියදි විනාසාගෙන තේ ඇතුලේ ගිලම්පස ඇතුලේ වැටිලා. සමහරු කිරිබත් පූජා කරනවා. හවස් වෙනකන් ওই කිරිබත් ටික පින්වත්නි මොකද්ද වෙන්නේ? අයින් කරන්න නැතුව සමහර තැන්වල මම දැකලා තියෙනවා කපුට කොට කුරුල්ලෝ කකා ඔහේ තියෙනවා. අයින් කරන්නේ නැහැ. ඒ වෙලාවට මොකක්ද ඇති වෙන්නේ? තරහක් ඇති වෙනවා. පින්වත්නි, කිසිම තැනක තරහ ගන්න එපා. තරහ ගන්න එපා. කවුරු හරි හොදලා නැති ගිලම්පස වාජනයක් ඔයත්තු නම් බෝධි පූජාව ඉවර වෙලා අවසානයේට යන්නේ කවුරු හරි හොදපු නැති ගිලම්පස ටිකක් බලන්න තියලා ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා නම් කෝප් එක හරි සතුටු වෙන්න ඒකට. ඒකට සතුටු වෙන්න. ඇයි මට බුදුහාමුදුරුවන්ට උපස්ථානයක් කරන්න පුළුවන් වුණා. නේ? කවුරු හරි ගිලම්පස බුදුහාමුදුරුවන්ට පූජා කරලා තමයි. හැබැයි මට බුදුහාමුදුරුවන්ගේ ගිලම්පස කෝප්පේ හොදන්න ජීවමාන කාලේ බැරි වුණානේ. බැරි වුණානේ අපිට බැරි වුණා. හැබැයි අද පුළුවන් බුදුහාමුදුරුව වෙනුවෙන් බෝධීන් වහන්සේ ළඟ පූජා කරලා තියෙන ගිලම්පස කෝප්පේ මට හොදන්න පුළුවන්. උන්වහන්සේ වෙනුවෙන් දාන පාත්‍රයක් පූජා කළා කවුරුත් අස් කළා නැහැ ඒක. සතුටු වෙන්න මට බුදුහාමුදුරුව වෙනුවෙන් උපස්ථානයක් කරන්න වෙලාව ආවා. මම දැන් ඒක කරන්න ඕනේ කියලා ඒ ටික දාගත්තා මල්ලකට. ලස්සනට ඒ මොකද්ද පාත්‍රයේ හේදුවා පැත්තකින් තැම්පත් කරා ගියා. තමන් බෝධි පූජාව තියලා යනකොට පින්වත්නි මල් පර වෙලා ගිහිල්ලා නම් මල් ආසනේ මොකද්ද කරන්න ඕනේ? ඒ මල් ටික ඉවත් කරලා කුණු බක්කියට දාලා පිරිසිදු කරලා යන්න. ඒක පින්වතුනි පුදුම පිනක්. පුදුමාකාර පිනක්. ඔය මල් ආසන පිරිසිදු කරපුවාම කුෂ්ඨ රෝග, දද, වන වෙලා තියෙනවනම් බෝධින් වහන්සේට උපස්ථාන කරාට පස්සේ මලුවක් ඇමදපුවාම වන රෝග, කුෂ්ඨ රෝග, හොරි දද තියෙනවා නම් පින්වතුනි ප්‍රත්‍යක්ෂයි. මොකද වෙන්නේ? ඒවා නැති වෙනවා. ඒවා අඩු වෙනවා. මල්ලාසනත් එහෙමයි. ඒ නිසා මේ වෙලාවේ මේ භික්ෂුණිය අර හොටු දියර ටිකක් අර භික්ෂුණීන් වහන්සේගේ කටින් නාසයෙන් වැටෙනවා දැක්ක ගමන් මලුව අමදෙමින් හිටියේ. මොකද්ද වෙන්නේ? ලොකු තරහක් ඇති වුණා. කවුද මේ අபிසරු ලියක්
වැනි භික්ෂුණියක් ඇවිල්ලා මං අතුගාන තථාගතයන් වහන්සේගේ සෑය බැඳලා තියෙන මේ මළුව අපවිත්‍ර කරන්නේ කියලා තරහක් ඇති වුණා. බලවත් තරහක්. ඕක හිතුවේ සભ્ય විදිහට නෙවෙයි. ඕක හිතුවේ ටිකක් අසભ્ય විදිහට. ඒක ටිකක් කියන්න පුළුවන් එකක් නෙවෙයි. හිතාගන්නකෝ කවුද මේ අபிසරලියක් වගේ තනත්තියක් මේ කැත කරන්න කියලා. ඒකයි පින්වතුනි මෙන්න මෙහෙම විදිහට හිතුවේ. වේයන්නයි ඉංග්‍රීසි භාෂාවේ තුන්වෙනි අකුරයි දාලා තමයි හිතුවේ. හරි. වේයන්නයි ඉංග්‍රීසියේ තුන්වෙනි අකුර. එහෙම තමයි ඒක හිතුවේ. කවුද මේ? මෙහෙම මේ මං අතුපතු ගාන මේ සෑ මළුවට මේ කැත කරන්නේ සෙම දාන්නේ සොටු දාන්නේ කවුද මේ කියලා හිතුවා. පින්වත්නි මහරහත් තෙරණියක් ගැන මහරහතන් වහන්සේ නමක් ගැන මගඵල ලැබපු උත්තමයෙක් ගැන එවැනි සිතුවිල්ලක්වත් පහළ කිරීම වචනයක් කීම හැසිරීමක් වැරදි හැසිරීමක් ප්‍රකට කිරීම ඒකට ශාසනයේ වචනයක් තියෙනවා මොකද්ද ආර්ය උපවාදය මොකද්ද ආර්ය උපවාදය ඒකට මොකද්ද කියන්නේ ආර්ය උපවාදය ආර්ය උපවාදයට ලක් වුණොත් එහෙම යම් හේතුවක් නිසා මහරහත් තරණියක් නැත්තම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ලැබපු ගිහි කෙනෙක් ගැන වුණත් පැවිදි කෙනෙක් ගැන වුණත් දෙවියෙක් ගැන වුණත් බ්‍රහ්මයෙක් ගැන වුණත් වැරදි කාය කර්මයක් වැරදි වාක් කර්මයක් වැරදි සිතුවිල්ලක් පහල කරොත් ඒකට කියන්නේ ආර්ය උපවාදය කියලා. ඒ ආර්ය උපවාදයට ලක් වුණොත් පංචානන්තරීය පාප කර්මයට ලක් වුණා වගේම තමයි ඒ අත්භවයේ ධර්මය අවබෝධ කරන්න බෑ. කොච්චර පිංකම් කළත් නිවන් දකින්න බෑ. සිතින් කයින් වචනයෙන් එහෙම දෙයක් කරොත් බෑ. පින්වත්නි එහෙම දෙයක් මගේ අතින් නිකන් වෙලා වගේ කියලා හිතෙනවා නම් දැන් මං හාමුදුරු කෙනෙකුට හොඳටම බැන්නා. ඒ හාමුදුරුව මාර්ගඵල ලබලවද්ද දන්නේ දැන් මං හොඳටම බැන්නා දොස් කිව්වා කියලා බයක් වගේ එකක් හිතේ එහෙම තියෙනවා නම් මොකද්ද කරන්නේ දැන්? නිවන් දකින්න බැරි වෙයිද? වැඩක් තියනවා කරන්න. වැඩේ තමයි ආර්ය උපවාදය කරගත්තාම පංචානන්තරීය පාප කර්මය වගේ නෙවෙයි ගැලවෙන්න පුළුවන්. කොහොමද ගැලවෙන්නේ? ඒ භික්ෂුව හොයාගෙන ගිහිල්ලා සමාව ගත්තොත් බේරෙන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? සමාව ගන්න ඕනේ. ඒකයි අපි සමහර වෙලාවට බැන්නට දොස් කිව්වට ස්වාමින් වහන්සේලාට හාමුදුරුවරුන්ට අපි දන්නේ පින්වත්නි සමහර වෙලාවට අපි ඒක මතක තියාගෙන ඉන්නවා අර භික්ෂුව මෙහෙමයි කියලා. අර හාමුදුරුවෝ අර මෙහෙණින් වහන්සේ මෙහෙමයි කියලා අපි ඔළුවේ එකක් තියාගෙන ඉන්නවා. හැබැයි එයා අතීතේ වැරදි කරන්න පුළුවන් නේ. හැබැයි අද වැරද්දෙන් මිදලා මගඵල ලබන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඕනම කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. අතීතේ යා වැරදි කරන්න පුළුවන්. දැන් අඟුලිමාල හාමුදුරුව අතීතේ වැරදි කරානේ. හැබැයි අඟුලිමාල හාමුදුරුව රහත් වුණාද නැද්ද? රහත් වුණා. එදා අඟුලිමාල හාමුදුරුව මිනිසුන්ට කොටපු එක මතක තියාගෙන අදත් අඟුලිමාල හාමුදුරුව දැක දැක මිනිස්සු කොච්චර අපහාස කරන්නද? ඒ අපහාසයේ පින්වතුනි ආනන්තරීය අකුසලය. ආර්ය උපවාදය. එනිසා එහෙම දෙයක් වෙලා වගේ නම් අදාළ භික්ෂුව භික්ෂුණිය හොයාගෙන සමාව ගන්න ඕන. එහෙම හිතුවිල්ලක් හරි පහළ වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් වචනයක් කියලා තියෙනවා නම් එහෙම නැත්නම් කාය කර්මයක් කරලා තියෙනවා නම් සමාව ගන්න පුළුවන්. දැන් හොයාගන්න නැත්නම් ඒ භික්ෂුන් වහන්සේ මොකද්ද කරන්න ඕනේ? ඒකටත් වැඩක් තියෙනවා. යන්න උදෑසන කාලෙම රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා කිරිපිඩු දානයක් පූජා කරලා මල් පහන් සුවඳ දුම් පූජා කරලා මං කිව්වා වගේ හරි ලක්ෂණට ප්‍රදක්ෂිනා කරලා මගේ බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල මගේ හිස තියනවා වගේ
දාගැබේ පාදමේ සිරස තියලා වන්දනා කරලා වහන්සේගේ ශ්‍රාවකයෙකුට මම එරෙහි වුණා. දොස් කිව්වා, බැන්නා. ස්වාමීනි ඒ ශ්‍රාවකයා මට හොයාගන්න දැන් නැහැ. ඒ නිසා මට ඔබ වහන්සේගෙන් ඒ ශ්‍රාවකයන් වහන්සේගෙන් ධර්ම රත්නයෙන් මට සමාව ලැබෙත්වා කියලා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං කියන ගාතාව කියලා සමාව ගන්න පුළුවන්. ආර්යපවාදයෙන් බේරෙන්න පුළුවන්. පංචානන්තරේ පාප කර්මයෙන් තමයි බේරෙන්න බැරි. මේකෙන් එයාගෙන් සමාව ගත්තොත් පුළුවන්. පින්වත්නි, මේ භික්ෂුණියට උනේ මොකද්ද? මේ භික්ෂුණියට උනේ එහෙම සිතුවිල්ලක් අර භික්ෂුණිය ගැන හොටු දියර වැටිච්ච රහත් භික්ෂුණිය ගැන ඇති වුණාට ඒක එහෙම්ම අමතක වෙලා ගියා. සමාව ගන්න මතක නැති සමාව ගත්තේ නැහැ. ඒ භික්ෂුණිය ආය හොයාගෙනවත් ගියේ නැහැ. ඒ භික්ෂුණිය දකින්න ගියේ නැහැ අය. සමාවෙන්න කිව්වේ නැහැ. මොකද්ද උනේ? මේ භික්ෂුණිය විවිධ පින්කම් කරනවා, දස කුසල් කරනවා. පින්වත්නි, මොනවද? මල්ලුව අමදිනවා, ප්‍රාණඝාතය කළේ නැහැ, මෛත්‍රිය වඩනවා. මේ අර සිතුවිල්ල පහල කරගත්තට සිල් රකින්නවා. සීලේ ප්‍රශ්නයක් නැහැ. සීලේ හොඳයි. සිල් රැකගෙන ඉන්නේ. තුසිල්වත් භාවයක් නැහැ. චෛත්‍ය උපස්ථාන කරනවා, බණ කියනවා, භාවනා කරනවා. හැබැයි දැන් මොකේට ලක් වෙලාද මේ ඔක්කොම කරන්නේ? ආර්ය උපවාදයක් සිද්ධ කරගෙන. ඒ නිසා මොකද්ද වුනේ අන්තිමට? පින්වත්නි, ඇය ඒ භික්ෂුණිය, නොරහත් භික්ෂුණිය අපවත් වෙලා කොහෙද ඉපදෙන්නේ? නියතයි ආර්ය උපවාදයක් කරගත්තොත් කොහෙටද වැටෙන්නේ? දුගතියට වැටෙනවා. ඒක සමාව ගත්තේ නැත්නම් වළක්වන්න බෑ. ආරුපවාදේ කරගත්තොත් ඒක වළක්ව ගන්න බෑ. එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා ආරුපවාදේ කරලා දුගතියට ගිය අය. කවුද? සුප්පබුද්ධ රජතුමා. සුප්පබුද්ධ රජතුමා කියන්නේ කවුද? යසෝදරා දේවියගේ, යසෝදරා මහරහත් තෙරණියගේ ගිහි කල පියතුමා. බුදුහාමුදුරෝ එන මාර්ගේ හරස් කරලා, මත් වෙලා, මත්ද්‍රව්‍ය භාවිතා කරලා, බුදුහාමුදුරන්ට අපහාස කරලා දින 7යි ජීවත් වුණේ. දින 7ක් යනකොට බුදුහාමුදුරන්ට අපහාස කරලා දුගතියට යනවා. ඔය පින්වතුන් අහලා ඇති අන්දවණේ කියලා වනයක්. ඒ අන්දවණේ උනේ කොහොමද? අතීතයේ කාශ්‍යප බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මිනිස්සු එකතු වෙලා පින්වතුනි මොකද්ද කළේ? සල්ලි එකතු කරලා, කහවණු එකතු කරලා චෛත්‍යයක් හදනවා. ඕක හදන්නේ රජතුමා කොටසක් හදනවා, ඇමතිතුමා කොටසක් බාර ගන්නවා, රජතුමාගේ පුතා එක කොටසක් හදනවා, රටවැසියෝ තව කොටසක් හදනවා. කොටස් 4කට බෙදාගෙන ඕක හැදුවේ. බුදුහාමුදුරන්ගෙන් බණහපු අනාගාමී උපාසකෙක් හිටියා සෝරත කියලා. සෝරත උපාසකතුමා ගම්වල ඇවිද පින්වත්නි පුංචි පුංචි සල්ලි එකතු කර හාල් ටික එකතු කර චෛත්‍ය මදින මිනිසුන්ට කන්ට උයලා දෙන්න මුං ඇට එකතු කර දාන්න එකතු කර යවනවා. එයා තියාගන්නේ නැහැ ඒවා. යවනවා. චෛත්‍ය බදින තැනට යවනවා. අවසානයේට එයාට ලියුමක් එනවා. මොකද්ද ලියුම? චෛත්‍ය බැඳලා අවසන් ඔබතුමාගේ දායකත්වයෙන්ුත් හදපු චෛත්‍ය දැන් වඳින්න එන්න ලියුමක් එනවා. වඳින්න එන්න කියලා ලියුමක් එනකොට මෙතුමා මොකද කරන්නේ? කැලයක් මැදින් යනවා පින්වත්නි චෛත්‍ය වඳින්න යනකොට දකින්න හොරු කණ්ඩායමක්. සෝරත උපාසකතුමා අනාගාමී කෙනෙක්. එතුමා චෛත්‍යයට සල්ලි එකතු කරා කියලා දැන් දන්නවා. මොකද්ද උනේ? අර මිනිහා ගාව සල්ලි ඇති. ওই මිනිහා පන්සල හදන්න සල්ලි එකතු කළා. චෛත්‍ය බදින්න සල්ලි එකතු කළා කියලා අල්ලගත්තා. අල්ලගෙන ඇහුවා කොයි සල්ලි? චක්කලයක් මැදදී. කොයි දැන් ඔය කහවණු එකතු කරා, අරව මෙව්ව එකතු කරා සෑය හදන්න සල්ලිකෝ. එතුමා කිව්වා මම උදේට හම්බෙන එක හැන්දෑ වෙනකොට එතනට යවලා ඉවරයි. රහස් මාර්ග වලින් යවනවා මං. රහස යවනවා එව්වා. මගේ ළඟ මුකුත් නැහැ. මං ඒ චෛත්‍ය හදලා ඉවරයි. දැන් මේ වදින්ට යන ගමන්. දැන් මං ළඟ මුකුත් නැහැ. නෑ බොරු කියන්නේ කියලා හොයලා බලලා එතුමාගේ ඇඳුම් පැළඳුම් එහෙට මෙහෙට කරලා බලලා ඔක්කොම කරලා මුකුත් නැහැ. දැන් අතෑරියොත් මොකද වෙන්නේ?
හොරුන්ට හිතුණ අතෑරියොත් මේක ගිහිල්ලා අපි හොරු ඉන්නවා කියලා කැලේ මැද රජතුමාට කියයි. ඒ නිසා එක කට්ටියක් කිව්වා ඔය වැඩේ කරන්න එපා මෙයාට යන්න දෙන්න කියලා. තව කට්ටියක් කිව්වා නෑ මූ මරන්න ඕන කියලා. අර අනාගාමී උපාසකතුමාව මොකද කරන්නේ? මරනවා. ඝාතනය කරනවා. සල්ලි වලට. පින්වත්නි, ඝාතනය කළ සැනින් මොකද්ද වෙන්නේ? දිට්ඨ ධම්ම වේදනීයයි. ඒ අකුසලය ඒ ඔක්කොගේම ඇස් දෙක අන්ධ වෙනවා පින්වත්නි. ඒ සියල්ලංගේම ඇස් අන්ධ වෙනවා. ඒකට තමයි කියන්නේ මොකද්ද? අන්ධ වනේ හැදුනේ එහෙමයි. ඔයත් අහලා තියෙන්නේ අන්ධ වනේ කියලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ අන්ධ වනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ සූත්‍රය දේශනා කළා කියලා සූත්‍ර තියෙන්නේ. ඒ නිසා මේ රහත් භික්ෂුණියත් මොකද්ද සිද්ධ කරගත්තේ? ඒ වගේ සිතුවිල්ලෙන් කරගත්තා මහරහත් භික්ෂුණියක් ගැන මේ පුහුදුන් භික්ෂුණිය ආර්ය උපවාදයක් දුගතියට වැටෙනවා. පින් කරා කියලා නෑ. පන්සල අතු ගගා හිටියා භාවනා කළා. ඇයි සමාව ගත්තේ නෑනේ? පින්වත්නි, දැන් එක ප්‍රශ්නයක් විසඳෙනවා. මොකද්ද විසඳෙන්නේ? ඔයත්තන්ට හිතෙන්න පුළුවන් දස කුසල් කර කර හිටියත් මිනිස්සු දුගතියට යන්නේ කොහොමද කියලා. මේ ගියේ කොහොමද? මේ භික්ෂුණිය කරගත්තෙම පින්කම්. එක සිතුවිලි මාත්‍රයකින් කරගත්තේ මොකද්ද? අකුසලයක්, ආර්ය උපවාදයක්. ඒ නිසා ඇයට කොහෙටද යන්න වෙන්නේ? ඇය දුගතියට වැටෙනවා. පින්වත්නි, එහෙම දුගතියට වැටිච්ච අය ඕන තරම් ඉන්නවා. කවුද? ගොඩක් පින්කම් කරපු කෙනෙක් තමයි කෝසල මල්ලිකා. මොකද්ද කෝසල මල්ලිකා කළේ? මේ ශාසනය කරන්න පුළුවන් එකම දානය සිද්ධ කළා. විශාලම දානය, අසද්දෘස මහා දානය, කිසි දානයකට සමාන නැති දානය එක්කලේ කවුද? කෝසල මල්ලිකා. අලියැත්තෝ තමයි කුඩ ඉසලගෙන හිටියේ දානේ වළඳන හාමුදුරුවරුන්ට. පවන් සලනවා දෙන්නෙක් දෙපැත්තෙන්. රත්තරන් වාජනවල රත්තරන් ඔරුවල තියලා තමයි දානේ බෙදුවේ. එහෙම දානයක් දුන්න කෝසල මල්ලිකත් කොහෙටද යන්නේ? දින කීපයකට දුගතියකට යනවා. ඒ කියන්නේ පින්කම් කළත් දුගතියකට වැටෙන්න හේතු සකස් වෙන්න සමහර අයට පුළුවන්. ඒ වගේම තමයි ධර්මාශෝක රජතුමා 84000ක් පන්සල් හදපු කෙනෙක්. එතුමා තරම් පන්සල් අද ලෝකේ කවුරුවත් හදන්නේ නැහැ. එතුමත් මිය යන මොහොතේ සිදුවෙච්ච දේශ සහගත සිතක්ින්ද මොකද්ද වෙන්නේ? තිරිසන් සතෙක් වෙලා ඉපදුනා කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ හේතු දෙක නිසාම පින්කම් කළත් දුගතියට යන්න පුළුවන්. මොන හේතු දෙකක්ද දන්නවද? අතීතයේ කරගත්ත බලවත් අකුසලයක් හින්දා. ඒ කියන්නේ පෙර භවයේ හෝ මේ භවයේ සිද්ධ කරගත්ත බලවත් අකුසලයක් අපි කරන කුසල් වලට වැඩිය බලයෙන් වැඩි නම් කොච්චර පින්කම් කළත් දුගතියට යන්න පුළුවන්ද බැරිද? යන්න පුළුවන්. අතීතයේ කරගත්ත ඒවාත් තියෙනවා. සසර කරගත්ත ඒවා පේන්නේ නැහනේ. මනුස්ස වෙලා ඉපදිලා හිටියට සමහර වෙලට මේක ගෙවිලා ගියපු ගමන් අකුසලයේ බලවත් වෙනවා නම් ඒක එනවා. දුගතියට යනවා. පළවෙනි හේතුව. දස කුසල් කර කර හිටියත් මගඵල කියන්නේ සෝවාන් වෙලා නැතිනම් මැරෙන වෙලාවේ සිත දූෂ්‍ය වුණොත්, මැරෙන වෙලාවේ මිය යන වෙලාවේ ආසන්න හේතුවක් නිසා දුගතියට වැටෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අයි තිස්ස කියලා හාමුදුරු කෙනෙක් අහලා නැද්ද? තිස්ස හාමුදුරුවෝ හරිම සිල්වත්. හොඳට භාවනා කරනවා. හොඳට භාවනා කරනවා. සීලයත් හොඳට තියෙනවා. ඒ හාමුදුරුවන්ගේ නංගි අරගෙන අවිල්ලා පූජා කළා සිවුරක්. සිවුරක් පූජා කරාට පස්සේ තිස්ස හාමුදුරුවෝ මොකද්ද කළේ? සිවුර කොට්ටයට තියලා මෙහෙම හෙට පොරවගෙන යන්නේ මෙහෙමයි, පිණ්ඩපාතේ පොරවන්නේ මෙහෙමයි කියලා කලින් හිතලා සතපුණා. නේ? ඔයත්ොත් එහෙමනේ. ඇඳුම් ගෙනාවට පස්සේ කඩේදී එකපාරක් ඇඳලා බලනවා. අඳින්න පුළුවන්ද කියලා. කඩේදී එකපාරක් ඇඳලා බලනවා අඳින්න පුළුවන්. ගෙදර ඇවිල්ලා එනේන එක්කනාට පෙන්න අඳිනවා. ලොකු පුතාට පෙන්නන්න එකපාරක් අඳිනවා. මේ මං පුතේ ඇඳුමක් ගත්තා ලස්සනයි. පොඩි පුතාට පෙන්නන්න තව පාරක් ඇඳලා පෙන්නනවා. ඇඳලා තමන් තනියම බලනවා ගමනක් යන්න ඉස්සෙල්ලා. ඒ වගේ තමයි මේ ස්වාමින් වහන්සේ කෙලෙස් දුරු කරලා නැහැ සිල් රැක්කල්. උන්වහන්සේ මේ සිවුර දිහා බලලා
ඕක කොට්ටයට තියලා හෙට පොරවගෙන යන්න ඕනේ කියලා සතපුණා. මොකද්ද උනේ? හදිසියෙම අපවත් වුණා. කොහෙද ගියේ? උන්වහන්සේ කාවෙක් කියලා සිවුරු රෙදි කන සතෙක් කියලා රෙද්දම ඉපදෙනවා. ඒ නිසා අතීත හේතුවක් හෝ ආසන්න හේතුවක් ආවහම කොච්චර කුසල් කර කර හිටියත් පින් කර කර හිටියත් දුගතියට වැටෙන්න පුළුවන්ද? පුළුවන්. සමහර කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. මෙයා පින්වතුනි දුගතියට යනවා මේ භික්ෂුණිය. දැන් මේක දන්නේ නැහනේ. අපි බණ පොතේ අද කියවුවට එදා හිටපු මගපල ලැබපු නැති අය, චතුූපපාත ඥානෙ නැති කෙනෙකුට මේක පේන්නේ නැහැ. එයාලා මොනවද කියන්නේ? අනේ හොඳ භික්ෂුණියක් දැන් දිව්‍ය ලෝකේ ඇති. කියන්නේද නැද්ද? කියන්නේදී. අනේ හොඳ භික්ෂුණියක් දැන් නිවන් දැකලා ඇති. ඊටාම හොඳ භික්ෂුණියක්. ඇය නම් අනිවාර්යෙන්ම මොකක් හරි මාර්ගඵලයක් ලැබලා ඉන්න ඇති කියලා හිතන්නේ නැද්ද? එහෙම අදින් එදා විතරනේ අදත් කියනවනේ. දැන් ওই සොහොන් වලට ගියාම මලගෙවල් වල නේ සොහොන් වල කතා පවත්තන්නේ නේ මේ පවත්තනවද ඈ? සොහොන් වල කෙනෙක් මැරුණාම කතා පවත්තන අය ඉන්නේ. එයාලා මොකද කරන්නේ? එයාලා හැම සොහොනෙම කියන්නේ එකම කතාව. මේ උපාසක මහතා ජීවත් වූ හැටියට නම් දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලා ඇති. මෙතුමා ජීවත් වුණේ ඊටාම ධාර්මිකව. මෙතුමාගේ ඊටාම හොඳ පැවතුම් තිබුණා. පින්කම් කළා, දන්සල් දුන්නා. දැන් කොහෙද ඉන්නේ? දිව්‍ය ලෝකෙ ඉපදිලා ඇති. පින්වත්නි කොහොමද කියන්නේ? ඔහොම මොන නුවණින් දැකලාද එහෙම කියන්නේ? එක එක්කනට උප්පැන්න දෙන්නේ. මෙහි ඉපදිලා ඇති, අරහි ඉපදිලා ඇති කියලා කියන්න පුළුවන් එකම ඥානයයි තියෙන්නේ. මොකද්ද ඒක? චතුූපපාත ඥානය ලැබපු කෙනෙකුට තමයි යෝග කියන්න පුළුවන්. මට හිනහ යනවා මලගෙවල් වල හින්දා හිනහ වෙන්නේ නැහැ. ඔවා කියනකොට මේ උපාසකතුමිය මෙහෙ මිය පරලෝකේ ඉල්ල දිව්‍ය ලෝකේ මෙලාට ඉපදිලා ඇති වගේ කතා කියනකොට හිනහ යනවා. මලගෙවල් වල හිනහ වෙන්න හරි නෑනේ. පස්සේ ඇවිල්ලා හිනහ වෙනවා. මේ වගේ මිනිස්සු කියලා. ඇයි මොන නුවණින්ද දකින්න පුළුවන්? චතුූපපාත ඥානය නැතුව කොහොමද කියන්නේ එහෙම මිනිස්සුන්ගේ උප්පත්තිය ගැන? උප්පැන්න දෙන්නේ කොහොමද? එදත් එහෙම දෙන්න ඇති. ඒ භික්ෂුණිය ගැන. හැබැයි ඒ භික්ෂුණිය කොහෙද ඉපදුනේ? ඇය දුගතියේ ඉපදෙන්නේ. ඒ දුගතියට යනවා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නය විසඳුවා මම මොකද්ද? දස කුසල් කළත් දුගතියට වැටෙන්න පුළුවන්. පින්වතුනි නිරයේ ආර්ය උපවාදයට ඇති තරම් දුක් විඳලා සෝතවුල් විඳලා වේදනා විඳලා මේ භික්ෂුණිය නැවත කොහෙද ඉපදෙන්නේ? ඇය එනවා මනුස්ස ලෝකෙට. ඇය මනුස්ස ලෝකෙ ඉපදෙනවා. මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ පින්වත්නි ඇය තරුණ අවදියටපත් වුණාට පස්සේ ඇයගේ වෘත්තිය තමයි, ඇයගේ ජොබ් එක තමයි කාමය වර්ධවා හැසිරෙන එක. අபிසාරිකාවක් ඇය. ඇයි එහෙම වුනේ? හේතුව තමයි ඇය අපහාස කළේ ඒ වචනෙන්. කාටද? අර රහත් භික්ෂුණියට. ඒ වෘත්තිමය වචනෙන් තමයි අපහාස කරේ, දොස් කිව්වේ, බැන්නේ. දැන් විපාක විඳලා ඇවිල්ලා නැවත මනුස්ස ලෝකෙ ඉපදුනත් මොකද්ද වෙලා තියෙන්නේ? පින්වතුනි අරකේ ශේෂ භව තියනවා. ආර්ය උපවාදයේ දැන් ඒකට ඒ විදිහට විඳිනවා. මනුස්ස ලෝකෙ ඉපදෙන්න හේතුව තමයි මොකද්ද? ඇය සිද්ධ කරගෙන තියනවා මහානදන් පුරනකොට, මහාන වෙලා ඉන්නකොට පින්කම්. මහාන වෙලා ඉද්දි කරගත්ත පින්කම්. මහාන වෙලා ඉද්දි කරගත්ත පින්කම් වල ප්‍රතිඵලය තමයි මොකද්ද? මනුස්ස ජීවිතයක් ලැබෙනවා. ඒ වගේම තමයි ඇය අනිත් පැත්තට කරගත් අකුසලයේ තාම ගෙවිලා නැහැ. ඒකේ චුට්ටක් ශේෂ මාත්‍රයක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ඒකේ ප්‍රතිඵලය තමයි අර වෘත්තිය අර විදිහටම කරන්න වෙනවා. තරුණ අවදියට එළඹිච්ච ගමන් ඇය ඒ වෘත්තිය කරනවා. පින්වත්නි, ඒ වෘත්තිය කරන කෙනෙක් දස අකුසලයේම කරගන්නවානේ. ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරීම තමයි එයාගේ වෘත්තිය. බොරු කියනවා,
දැඩි දේශයෙන් ඉන්නේ, දැඩි ලෝභයෙන් ඉන්නේ. මොකද්ද වෙන්නේ? එයා මිය පරලොව ගියාට පස්සේ ඇයගේ මරණය වෙනකොට මිනිස්සු මොන තරම් අපහාස කරන්නද නේ? මේ වගේ මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා දැන් කොහේ ඉපදිලා ඇද්ද? පෙරේතෙක් වෙලා ඉපදිලා ඇති, අමනුෂ්‍ය වෙලා ඉපදිලා ඇති, තිරිසන් ලෝකෙ ඉපදිලා ඇති. මේ වගේ තැන්වල දැන් ඉපදිලා ඇති කියලා මිනිස්සු අනුමානෙන් කොච්චර දොස් කියන්නද? මොනතරම් බනින්නද? චෝදනා කරන්නද? හැබැයි ඒ තනත්තිය කොහෙද පින්වත්නි ආපහු ඉපදෙන්නේ? ආපහු ඉපදෙන්නේ සුගතියේම තමයි. ඒ කියන්නේ කොහෙද? මනුස්ස ලෝකෙම ඉපදෙනවා. අර තරම් වැරදි කර ඉඳලත් මනුස්ස ලෝකෙ ඉපදෙනවා. මොකද්ද හේතුව? අතීත හේතුවක් තියෙනවා උපතට. මොකද්ද අතීත හේතුව? එයා කාලයක් බුද්ධ ශාසනයක මොකද්ද කළේ? මහානදම් පිරුවා. හරියට ඒ වැඩේ කරා. හරියට භික්ෂු ජීවිතය ගත කළා භික්ෂුණියක් විදිහට. අකුසලයක් කරගත්තා තමයි. හැබැයි මහානදම් පුරනකොට මහානදම් පුරන එක හරියට කළා. එනිසා දැන් අකුසලයේ ගෙවිලා හමාරයි ශේෂ වෙච්ච ටිකක් තමයි තියෙන්නේ. ඒකේ විපාක ලැබෙනවා. හැබැයි ඉන්නේ කොහෙද? ආයෙන්නේ මනුස්ස ලෝකෙට. එහෙනම් දස අකුසල් කරන අය පවා සුගතිය ඉපදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. සමහර අය පින්වතුනි ওই බුදුහාමුදුරන්ගේ කාලේ විවිධ පව්කම් කර ඉඳලා අවසාන අවස්ථාවේ පින්වත්නි බුදුහාමුදුරන්ට මලක් පූජා කරලා සුගතිය ගියා ඉන්නවනේ. මැරෙන්න යන වෙලාවේ නේ? ඒකනේ අපි ওই මැරෙන්න යන මිනිස්සෙකුට මොනතරම් පව් කරවුවත් ඒ මිනිස්සයා මැරෙන වෙලාවේ මොනවද කරන්නේ? පිරිත් ටිකක් කියවනවානේ. නේ? පිරිත් ටිකක් කියවන්නේ ඇයි? අපි දන්නේ නැහැ මිනිහට කන් ඇහෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි අපායෙන් බේර ගන්නනේ අපි උපකාර කරන්නේ. මැරෙන්න ලැහත් වෙලා ඉන්නවා පිරිත් ටිකක් කියවනවා. ඊට පස්සේ ඒ කාමරේ හඳුන් කූරු ටිකක් දැල්වනවා. ඇයි එයාට යාගෙම ගඳ දැනුනොත් එහෙම ඒක උපාදානය වෙලා පෙරේතෙක් වෙන්න බැරිද? පුළුවන්. ඒ නිසා හඳුන් කූරු ටිකක් දැල්වනවා. කොච්චර පින්වතුනි නරක කෙනෙක් වුණත් එයා මරණයටපත් වෙනකොට අපි එයා මැරෙන තැන පිරිසුදුව පින්වතුනි තියන්න බලනවා. රෙද්දක් කැලෙනවා, මෙට්ටයක් උඩින් තියනවා. බල්ලෙක් මැරුණත් පාරක අපි ගන්නවානේ පොහොර උරේකට ඒ සතාව. ඌට පාරේ මැරෙන්න දෙන්නේ නැහැ. කුරුල්ලෙක් මැරුණත් ඒක රෙදි කෑල්ලක් උඩ තියලානේ මැරෙන්න සලස්සන්නේ. ඇයි ඒ? ඒකෙන්වත් දේශේ ඇති නොවි පහසුවෙන් මැරෙන්න පුළුවන් වෙයි කියලා. පිරිත් ටිකක් දාන්නේ ඒකයි. පිරිත් ටිකක් අහන්න සලස්සන්නේ. හාමුදුරු කෙනෙක් වඩම කරවනවා ගෙදරට. කවදාවත් මේ මිනිහා පන්සල් ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. ඇයි? අනේ මේක දැකලා හරි පැහැදිලා සුගතියේ යයි කියලා. එනිසා ඒ උපකාරය කරන්න මරණාසන්න වෙනකොට කවුරු හරි නේ අදමාපියෝ හරි ඥාතියෝ හරි හිතවතෙක් හරි මොකද්ද කරන්න ඕනේ? පිරිත් ටිකක් කියවන්න. හාමුදුරු කෙනෙක් වැඩම කරවලා පෙන්නන්න මෙන්න හාමුදුරු කෙනෙක්. බුදු පිළිමයක් ඒ කාමරේ එයාට පේන තැනක තියවන්න. හංගලා වගේ කරුවල කාමර වලට අරගෙන ගිහිල්ලා දාන්න එපා. මැරිලා පෙරේතයෝ වෙලා ඉපදෙන්නේ. ගොඩ ගන්න අපිට උත්සාහ කරන්න පුළුවන්. සමහරට ගොඩ එන්න පුළුවන් එහෙමයි. ගොඩ වෙන්න පුළුවන්. මේ තනත්තියට මොකද්ද උනේ? මේ තනත්තිය දස කුසල් කරවුවත් දැන් එන්නේ සුගතියටමයි. අයි අතීත කුසලයේ තියෙනවා. මිනිස්සු කොච්චර જાති කියන්න ඇතිද මේ තනත්තිය කරපු පව් වල හැටියට දැන් ඇත්තේ දුගතියේ දැන් ඇත්තේ නිරේ කියලා කියන්න ඇති. හැබැයි අය අபிසාරිකාවක් විදිහට වැඩ කරත් ආවේ කොහෙටද? සුගතියට එනවා. පින්වත්නි දැන් දෙවෙනි ප්‍රශ්නේ විසඳුණා. මොකද්ද? සමහර කෙනෙක් දස අකුසල් කරවුවත් සුගතියට එන්න පුළුවන්. සමහර අය එහෙම එනවා. එයා අවසානයේට පින්වත්නි මේ විදිහට ඇවිල්ලා අපේ බුදුහාමුදුරුවන්ට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කරනවා, ධර්මයේ අහනවා, බණ අහලා මේ ශාසනයේ මහාන වෙලා නිවන් දකිනවා. ඒ කවුද? අම්බපාලි මහරහත් තෙරණිය. කවුද? අම්බපාලි මහරහත් තෙරණියගේ කතාව තමයි මෙච්චර වෙලා කිව්වේ. අද එතුමිය වෙනුවෙන් පින්වත්නි චෛත්‍ය හදනවා, දාගැප් හදලා වන්දනා කරනවා, අපි ගුණ කියනවා, ගුණ ගායනා කරනවා. හැබැයි ඒ ගුණ ගායනා අතරේ කවමදාකවත් දැන් ඇය ගැන අපිට පින්වත්නි මේ වෙච්ච සිදුවීමත් එක්ක දේශයක් වෛරයක් හිතේ නෑ.
ඒ මහරහත් තරණියක් විදිහට නිවන් දැකලා ඉවරයි. ඒ නිසා ඒ කතාව ඇතුලේ තියෙනවා ඇයි අපිට කියලා දෙන කතාවක් මොකද්ද? දස කුසල් කරත් සුගතිය යන්න පුළුවන්, දස අකුසල් කරත් දුගතිය යන්න පුළුවන්. දස කුසල් කරන අයත් මොකද්ද වෙන්නේ? දුගතියට වැටෙනවා. දස අකුසල් කරන අයත් සුගතියට එනවා. ඒකට හේතුව මොකද්ද? හේතුව තමයි සෝවාන් ඵලය ලබලා නැත්තම් එතනින් මෙහා ඉන්න හැමෝම දුගතියේද සුගතියේද ඉපදෙන්නේ කියලා කෙලින්ම කියන්න බෑ. සෝවාන් වෙච්ච කෙනා විතරයි කියන්නේ මම සතර අපායෙන් මිදුණා කියලා. එහෙනම් දැන් අටපිරිකර පූජා කරා කියලා අපිට බය නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. මං කියන්නේ පින් කරන්න එපා කියලා නෙවෙයි ඈ. ඉස්සරහට එන්නේ පින්කම් කරන මාසයක්. පින් හොද්දට කරන්න. හොද්දට අටපිරිකර පූජා කරන්න. ඔය කටින පෙරහැරවල් වලට හරි ලස්සනට සම්බන්ධ වෙන්න. වන්දනා කරන්න. මේ භික්ෂූන් වහන්සේලාට පහසුව සැලසෙනවා වගේ කටින චීවරයක් පූජා වුණාට පස්සේ සිවුරක් දරනකොට උන්වහන්සේ මට සංසාරේ කවදාවත්ම මැසි මදුරු කරදර වලටපත් නොවේවා කියලා සාදු කී වන්දනා කරන්න. කටින සිවුර පොරවනකොට. ඒ වගේම මදුරුවන්ට වැඩිය මට හතුරුකම් තියෙන්නේ කෙලෙස් වලින්. මදුරුවන්ට වැඩිය හතුරු වෙච්ච කෙලෙස් වලින් මෙදෙන්න මම මේ කටින චීවරයට වන්දනා කරන එක හේතුවක් වේවා කියලා වන්දනා කරන්න. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් සිවුරක් පොරවනකොට ලැජ්ජා බය දෙක ඇති වෙනවා. ඒ කියන්නේ රෙද්දක් රෙදි අඳින්නේ හිරියොතක් පිනිසනේ ලැජ්ජා බිය පවත්වා ගන්න. රෙදි නැතුව හිටියාම ලැජ්ජා බිය නැති වෙනවනේ. මට මේ ශාසනය ඇතුලේ භික්ෂුවට කායිකව ලැජ්ජා බිය ඇති කරගන්න මේ සිවුර පොරවනවා, පූජා කරනවා කටින සිවුරක්. ඒකට තමයි මම මේ වන්දනා කරන්නේ. මේ පන්සලෙත් කටින පින්කමක් කරනවා. ඒ වෙලාවේ හිතන්න මට මගේ පවට ඇති බිය ලැජ්ජා දෙක දියුණු වෙලා පවෙන් මිදී පිනට යොමු වෙලා නිවන් දකින්ට ලැබෙත්වා කියන හැඟීමෙන් කටින සිවුර පූජා කරා. ඒක තමයි ඊළඟ එක. අනිත් තමයි වැස්සෙන් සුළඟෙන් අවුවෙන් ආරක්ෂා වෙන්න භික්ෂුවක් සිවුරක් පොරවනවා. නේ මේක මේව අහන්න ලැබෙයි කටින ආනිසංස අහනකොට ඔයත්තන්ට අහන්න ලැබෙයි කටින පින්කම සිද්ධ කරලා. මම මේ පුංචි දෙයක් කිව්වේ මේ කාලය ඇතුලේ ඔයත්තන්ට පින් කරගන්න පුළුවන් සිතුවිල්ලෙන් පවා පුළුවන්. දැන් වැස්සෙන් අවුවෙන් සුළඟෙන් භික්ෂුන් වහන්සේ නමකට ආරක්ෂාව ලැබෙනවා වගේ සිවුරක් පොරවීම හේතු කරගෙන ඔයත්තන්ටත් හිතන්න මගේ සිතට කෙලස් වලින් ආවරණය ලැබෙත්වා. රාගය, දේශය, මෝහයෙන් පීඩා මගේ සිතට නොවේවා. නේද? මට සතර අපායෙන් පීඩාවක් නොවේවා. කෙලස් දවා ගන්නට මේ කුසලයේ හේතු වෙත්වා කියලා ඒ සිතුවිල්ලෙන් කරන්න. ඒ පින්කම් කරගන්න. පින්කම් නොකර ඉන්න එපා. හැබැයි දානෙ දීලා සිල් රැකලා විතරක් මදි. ওই දෙකෙන් බේරෙන්නේ නැහැ නිරේට යන එකේ. මොකද්ද කරන්න තියෙන්නේ? භාවනා කරන්න වෙනවා. නේ? ඒ මොකද සෝවාන් ඵලය ලැබලා නැත්තම් පරලොව ගැන කියන එක අස්තිරයි. පරලොව ගැන අපිට පින්වත්නි නිශ්චිත විදිහට මම මෙහි ඉපදෙන්නේ කියලා අපිට කියන්න බෑ. ඒ කියන්නේ කොටින්ම මටවත් මං ගැන කියන්න බෑ. ඒකනේ වැඩි. අපිට අනිත් අය ගැන පින්වතුනි කොහොමවත් කියන්න බෑ. මොකද Tamanට Taman කොහෙද ඉපදෙන්නේ කියලාවත් තේරෙන්නේ පේන්නේ නැහැ. මම මෙහි ඉපදෙන්න ඕනේ. සල්ලි තියෙන තැනක තමයි මේ පාර නම් ඉපදෙන්න ඕනේ වගේ නේ. ලංකාවේ නැතුව පිටරටක ඉපදේවා. සමහරව හිතාගෙන ඇති ඉඩම් ඔක්කොම ගෙවල් තියෙන්නේ නවුත්තොඩුවේ හින්දා. නවුත්තොඩුවේ ඉපදෙන්න ලැබේවා කියලා හිතාගෙන ඇති. නවුත්තොඩුවේ හිටියට සමහරට පේදුරුතොඩුවේ ඉපදෙන්න පුළුවන්. අයි අපිට ඕන තැන ඉපදෙන්න බෑ. ගෙවල් නවුත්තොඩුවේ වුණාට මැරිලා ගිහිල්ලා පේදුරුතොඩුවේ ඉපදෙන්න පුළුවන්. දෙවුන්දරතොඩුවේ ඉපදෙන්නත් පුළුවන්. ඒ හින්දා පින්වත්නි භාවනාව කියන එක කරන්නටම ඕන. මොකද පින් කර ඉඳලා විතරක් මදි. පින් කරන්න ඕනේ. හොඳට කරන්න ඕනේ. හොඳට මල් පූජා කරන්න. හොඳට පහන් පූජා කරන්න. හොඳට දන් දෙන්න. සිල් ගන්න ওই විදිහටම හරි ශ්‍රද්ධාවෙන් කරන්න ඒවා. එතනින් නතර වෙන්න එපා. මොකද්ද කරන්නේ? භාවනාව සිද්ධ කරගන්න. බෞද්ධයෙක් නම් අවම වශයෙන් භාවනා 4ක්වත් කරන්න ඕන දවසකට. උදේ හවස මොනවද ඒවට කියන්නේ?
ඒවට කියනවා චතුරාර්යකා භාවනා. මොනවද පින්වත්නි චතුරාර්යකා භාවනා කියන්නේ? මොනවද? මෙත්තානුස්සතිය, බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. පැය ගණන් භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා කරන්න කියනවා නෙවෙයි. උදේ පින්වත්නි මිදුල අතු ගාන ගමන් මොකද්ද හිතන්න පුළුවන්? බුදු ගුණ අනන්තයි නේ. දැන් ඔයත් දන්නවා මගේ දේශනයක් යනවා net fm ගුවන්විදුලියේ නේ රෑ 9ට හැම බදාදම බුදු ගුණ 100ක්. ඔය සන්ධ්‍යා අම්මා හැම අපිට හම්බෙන්නේ බුදු ගුණ දේශනාව අහන්න ගිහිල්ලා. ඒ දේශන අහලා ශ්‍රද්ධාව ඇති වෙලා බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලා තමයි අපිට කතා කළේ. net fm අහන කට්ටිය ඔය හැම බදාදම යනවා. බුදු ගුණ ඒකේ පින්වත්නි මම දැන් බුදු ගුණ 59ක් විතර කරලා තියෙනවා. 59ක් විතර. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ 59ක් තියෙනවා. ගුණ 100ක් තියෙනවා. 59ක් දැන් මම කතා කරලා තියෙනවා. තව තියෙනවා දේශනේ ඊටු ටික කියන්න අහන්න. බුදු ගුණ වඩන්න පුළුවන් තරම්. ඊට පස්සේ මෛත්‍රිය අය මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා කියලා ඔක්කොම කියන්න ඕනේ නැහැ. ඒක එකපාරක් කිව්වා. ඊට පස්සේ අතු ගාන ගමන් උයන ගමන් අරේ මෙහි ගේවල් ගැන කල්පනා කර කරනවට වැඩිය මොනවද හොඳ? සුවපත් වේවා. සුවපත් වේවා කියලා මානසිකාර කර මෙනෙහි කර උයනවා. උයලා ඉවර වෙනකන් හොයාගන්න බෑ. හරි මහන්සි අද උයලා. ඔව් එහෙමනේ හිතන්නේ අපෝ ආයෙත් උයන්න ඕනේ. පින්වතුනි විනාඩි 15ක් විතර යනකොට ඔක්කොම වැඩ ඉවරයි. උයලා ඉවර වෙනවා ඉක්මනට. නේ? ලස්සනට අතු අස් කරනවා කුස්සිය අස් කරනවා. හරිම ලස්සනට ඒ සිතුවිල්ලෙන් දැන් ගෙදරට මොකද්ද වෙන්නේ හෙට මොනවද වෙන්නේ අතීතේ වෙච්ච ඌ අරයලා කාලද දන්නේ මෙයාලා කාලද දන්නේ අපි නම් දැන් කනවා කනකොට හිතට අමාරුයි එව්වා හිත උයන්ට ගියාම ඔළුව එකක්ම හැදෙනවා. මොකද්ද කරන්න ඕනේ? සුවපත් වේවා. සුවපත් වේවා. පින්වත්නි විනාඩි පැය භාගයක් කරන වැඩේ පැය විනාඩි 15න් කරන්න පුළුවන්. ඒ භාවනාව කරන්න සුවපත් වේවා කියලා හිතන්න. ලෝක සත්‍යයම මමද ඇතුළු සුවපත් වේවා. මරණය ගැන හිතන්න මම මරණ කෙනෙක්. ජීවිතය අනියතයි මරණය එච්චරයි හිතන්න ඕනේ. අනිත් කමටහන් අරගෙන භාවනා කරද්දී ඒක අනිත් ඒවා හිතන්න. මං කියන්නේ මේ වෙලාවේ කරන්න ඕන දේ මොකද්ද? ජීවිතය අනියතයි මරණ ගෙදර යනකොට හිත යන්න බැරිද අද? පුළුවන් නේ. ඇයි අනියතය යන්න බැරිද? පුළුවන්. උදේ හිටපු කෙනා හැන්දෑවට ජීවත් වෙන්නේ මේ යනකොට මගේ ජීවිතය පවතීද කියලා කියන්න බෑ. ඒ තරම් අනිස්තිරයි. අපිට එහෙම කියන්න බෑ. අපේ ජීවිතේ ඕනම වෙලාවක හුස්ම යන්න පුළුවන්. බන කියන ගමන් අපවත් වෙන්න පුළුවන්. ඇයි බැරිද? පුළුවන්. ඒ නිසා පින්වත්නි ජීවිතය අනියතයි මරණය නියතයි. ඔක මෙනෙහි කරන්න. මොකද්ද? ජීවිතය අනියතයි මරණය. ගෙදර යන ගමන් අරවා මෙව්වා කල්පනා කර අර කට්ටියක ඉඩමේ නම් මෙව්වා තියෙනවා අපේ තාම හැදුන්නේ මේ ගස්වල නම් පොල් තියෙනවා අපිට පොලුත් නැහැ මේ පැත්තේ නම් තේ කෑල්ල ගොඩක් සරුයි වගේ පොහොර ගහලාද දන්නේ අපේ තේ වලට මේ සත්තු වගේ අබ්බෝ වෙලා ඔව්වා හිත යන්න එපා. ඕවා හිත යන්න එපා. මොනවද හිතන්නේ සිල් අරගෙන ගෙදර යනකොට? බුදු ගුණ අනන්තයි. එහෙම නැත්නම් සුවපත් වේවා නැත්නම් ජීවිතය අනියතයි මරණය නියතයි. ඕක හිත යන්නකො ගෙදර යනකොට තේරෙන්නේ නැහැ. මහන්සි නැහැ. ගෙදර යනකම් දැනෙන්නේ නැහැ. ගේ ගාවට යනකම් දැනෙන්නේ නැති වෙයි. අද කරලා බලන්න. කරලා බලලා මට කියන්න උනේ නැත්නම් වැඩේ ජීවිතය අනියතයි මරණය නියතයි කියලා මානසිකාර කර ගෙදර යනකම් දැනෙන්නේ නැහැ. මහන්සි නෑ ඇඟට. ඒ නිසා පින්වත්නි පින් ළඟ විතරක් නතර වෙන්න එපා. පින් ළඟ පමණක් ඉන්න එපා. දැන් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? භාවනා කරන්නත් ඕනි. ඇයි සෝවාන් උනේ නැත්නම් යන්නේ දුගතියටද සුගතියටද කියලා අපිට කියන්න බෑ. සෝවාන් වෙච්ච කෙනාට විතරයි එහෙම කියන්න පුළුවන්. ඒ නිසා අද ඉඳලා කී ඉන්න එපා. මං අටපිරිකර පූජා කරා දන් දුන්නා සිල් රැක්කා. දඹදිව ගියා එහෙ ගියා මේ ගියා අටමස්ථාන ගියා රුවන්වැලිය ගියා මැරෙන්න බය නැහැ කී ඉන්නේ නැතිව
මැරෙන්න ඇත්තටම බය නැති කෙනෙක් බවට පත් වෙන්න මොකද්ද කරන්න ඕනි? භාවනාව කරන්න පටන් ගන්න. සෝවාන් ඵලය ලැබපු දවසේ මාවත් මතක් කරගන්න. අද නම් මට බය නැහැ. අද බයක් නැහැ. ඇත්තටම අද තමයි බය නැහැ කියලා මං කියන්නේ. එවැනි දිනයක් ඊටාම ඉක්මනින් ලැබෙන්න ඔය ඇත්තන්ට සීල සමාධි ප්‍රඥාව වැඩෙන්න මේ දේශනාව උපකාර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද ධර්මානුශාසනාවට මලින් කතා කරා වගේ අපිට ආරාධනා කළේ අපේ මාළනී සිරිවර්ධන අම්මා. ඊයේ හැන්දෑවේ උන්ද අඬනවා බලනකොට. මම බණකට වැඩම කරලා අපේ අම්මා හරිද? මම ඇල්පිටියේ බණකට වැඩම කරලා එන ගමන් මම පැයක් බණ කියනවා නම් දැන් මේ ෆෝන් ඔක්කොම ඕෆ්. බණ කියන වෙලාවේ ෆෝන් නැහැ. ෆෝන් එක ඕෆ් වෙලා හින්දා අම්මා බය වෙලා මම බණට එන්නේ නැති වෙයි කියලා. හරිද? උන්ද කතා කරනකොට අඬනවා. මම බය වුණා හාමුදුරනේ හෙට බණට එන්නේ නැති වෙයි කියලා. හරි ශ්‍රද්ධාවෙන් අපිට ওই කතා කරනවා ගොඩාක් වෙලාවට. කතා කරලා විස්තර අහලා කලිනුත් මේ වගේ දේශනාවක් සිද්ධ කරා. ශ්‍රද්ධාව තියෙන අම්මා කෙනෙක්. ලෙඩ වෙලා ඉඳලා පින්කම කරගන්න ඕන හින්දා කළුබෝවිල පැත්තේ ස්පිරිතාලයක නතර වෙලා බෙහෙතුත් කරගෙන දැන් වැඩේ කියනවා. දැන් නම් හාමුදුරනේ ඔන්න බය නැහැ. පින්කම කරන්න පුළුවන් කකුල හොඳ වුණා. ඒ නිසා උන්ද පින්කම හින්දා කකුල හොඳ කරගෙන තියෙන්නේ වෙන හේතුවක් හින්දා නෙවෙයි. පින්කම කරන්න බණ කියව ගන්න කකුල හොඳ කරගෙන. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන අම්මා කෙනෙක් මීට කලිනුත් බක්කුල සෑයේදී අපි මේ වගේ පින්කමක් කළා. හරි ලස්සනට මේ දේශනාවත් අපේ ස්වාමින් වහන්සේගේ උපන්දිනයේ වෙනුවෙන් සිද්ධ කරගන්න යෙදුණා. එදා ඉඳලා ඉතින් හරිම ශ්‍රද්ධාවෙන් මේ පින්කම් වලට අපිට උපකාර කරනවා. ඒ වගේම තමයි සන්ධ්‍යා මහත්මිය නිසා තමයි සම්මුඛ වෙන්නේ. සන්ධ්‍යා මහත්මියත් අපි සම්බන්ධ කරගෙන ඔය බෞද්ධ මාධ්‍ය ජාලයේ දොඩංගොඩ සාකාවේ ධර්ම දේශනාවක් සිද්ධ කරගෙන තියෙනවා මීට කලින්. එතුමියගේ දරුවෝ සම්බන්ධ කරගෙන ස්වාමියා සම්බන්ධ කරගෙන. ඉතින් ඒ නිසා කල්යාණ වැටක් මේක. කල්යාණ මිත්‍ර සම්බන්ධයක්. ඒ නිසා අද දවසේ වප්පොහොය දවස නිමිති කරගෙන සිල් සමාදන් වූ උපාසක උපාසිකා පිරිස ඇතුළු සතර පාර්ශවයේම දායක දායිකාවන් එකතු වෙලා මේ පින්කම මේ වෙලාවේ සිද්ධ කරනවා. එතකොට මේ පින් විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පඬිත ඉඳුරුවේ මහින්ද ස්වාමින් වහන්සේගේ පැවිදි දිවියට වර්ෂ 35ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උන්වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබෙත්වා, චිරජීවනයේ ලැබෙත්වා, රෝගාබාධ දුර වෙලා උන්වහන්සේට කායික මානසික සුවය ලැබිලා නිදුක් නිරෝගී සම්පන්නියෙන්ම සුවපත්ව මේ කටයුතු කරන්නට, මේ පන්සල් දියුණු කරන්නට, උන්වහන්සේගේ ශාසන ගමන දියුණු කරගන්නට අපේ මේ ධර්මයේ දේශනා කිරීමෙන් ලැබෙන ආශිර්වාදයේ ආනිසංස හේතු වාසනා වෙත්වා, ඒ වගේම පුණ්‍යවන්ත පැවිදි ජීවියක් වෙත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම නවුත්තොඩුව සිද්ධාර්ථාරාම විහාරස්ථානයේ ආදිකර්තෘ පරම පූජනීය නවුත්තොඩුවේ සිද්ධාර්ථ නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටත් විහාරස්ථානයේ සංඝරත්නය උදෙසා අපකප වී වැඩ කරන දැනට මිය පරලෝකීය දායක දායිකාවන්ටත් නිවත් සුව පතනවා. ශබ්ද විකාශනය සඳහා දායකත්වයෙන් දැක්වූ අනුරාධ චතුමාල් මහතාගේ පියාණන් වන අමරජීව ජයසේකර මැතිතුමන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. පන්සලේ වැඩ සිටින පොඩි හාමුදුරන් වහන්සේටත් මේ පින්කමට උදව් කළ සෑම දෙනාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් තමයි දේශනාව සිද්ධ කරන්නේ. ඒ වගේම PLB ටියුඩර් මහත්මයා, අසිත ඉමල්ස පුතා, සන්ධ්‍යා මහත්මිය, අකිලා දියණිය ඇතුළු පවුලේ සෑම දෙනාටමත් මේ පින්කම ආශිර්වාදයක් වෙත්වා. ඒ හැමෝටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම මේ පින්කමට අපිව සම්බන්ධ කරගත්ත මාල්නී සිරිවර්ධන මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි පතනවා. එතුමිය ඇතුළු පවුලේ හැමදෙනාටමත් මේ පින්කම ආශිර්වාදයක් වෙලා කායික මානසික සියලු රෝගාබාධ දූරීභූත වෙලා සුවපත්ව වාසය කරන්නට ලැබෙත්වා, පින් පුරන්නට ලැබෙත්වා. බණහන්ට ආපෝ ඇත්තෝ නමින් මියගිය සැමටත් මේ පින් ලැබෙත්වා. ඔය ඇත්තන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබෙත්වා. උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් උපකාර වෙත්වා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙත්වා.
නුවර දළදා හාමුදුරුවන්ගේ අටමස්ථානයේ සොළොස්මස්ථානයේ ජයසිරිමා හාමුදුරුවන්ගේ ආශිර්වාදය හැම දිනාටම ලැබෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන කියන රැකී රක්ෂා වෙළඳාම් කටයුතු දියුණු වෙත්වා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වෙත්වා, පවුලේ සමගිය ඇති වෙත්වා, හැම දිනාටම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන නිවන් දකින්න මේ පින්කම මහෝපකාරී වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැමෝටම තෙරුවන් සරණයි.